සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ භික්කවේ රූප සංචේතනාය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝති. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද ටීවී දිදුල නාලිකාව හරහා ලක්වාසී ලෝකවාසී පින්නතුන්ට මේ ධර්මීය sannivedanaya කරන්නට Tamanගේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන්නේ අත්තිඩිය മന്ത്രി මුල්ල පාරේ පදිංචි ජී.ඩී. ශ්‍රියානි මෙනවිය ඇතුළු පින්වත් පිරිස විසින්. ඒ ශ්‍රියානි මෙනවියගේ සහ අනිකුත් හැම දෙනාගේම අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මතු කරපු පණිවිඩය තම තමන්ගේ సంతానගත ජීවිතය තුළ ගැලපෙන්න ඕන එකක්. ඒ ගලපා ගැනීම තුළ මේ ජීවිතයේදීම නිවෙන්න පුළුවන් එකක්. දක්ෂ ශ්‍රාවකයෙකුට මේ ජීවිතය තුළදීම අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට ඒ අවබෝධය කරා යන්න මේ ලෝකේ හැම තැනම කර්මස්ථාන තියෙනවා. ත්‍රිපිටකයේම කියවලා ඒකෙන්ම දැනුම අරගෙන අවබෝධය කරා යනවා නෙමෙයි. ඒ දැනුමත් පාවිච්චි කරලා මූලික ධර්මයක් එකතු කරගෙන ඒ ධර්මයේ ඔස්සේ ලෝකේ අත්දකින්න ඕනේ. මොකද ධර්මයේ හරහා ලෝකේ අත්දකින්නකොට තමයි උපක්ලේශ වලින් හිත මැඩ ගන්න නැති මට්ටමට හිත හැදෙන්නේ. මොකද බාහිර ලෝකයේ මත තමයි උපක්ලේශ හිතට ගලාගෙන එන්නේ. දැන් අපි කියනවා හිත දැන් මේ අපි මතු කරපු ගාථා පාඨයේ තියෙන්නේ පින්වත් මහණෙනි රූප සංචේතනාව තමයි චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. ඒක තමයි හිතේ උපක්ලේශය කියලා කියන්නේ. රූප සංචේතනාව. රූප සංචේතන ওই විදිහටම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සද්ද සංචේතනාය භික්කවේ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. ශබ්ද සංචේතනාවම තමයි පින්වත් මහණෙනි හිතේ උපක්ලේශය කියලා මං කියන්නේ. දැන් අපි දන්නවා හිත බුදුදහම කියන්නේ හිත හදාගන්න කියලායි. හිත හදාගන්නවා කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය ගමේ මිනිස්සු කියන්නේ මේ මිනිහගේ හිත හොඳ නැහැ කියලා. ඒ කතාව නෙමෙයි හිත හදාගන්නවා කියන්නේ. ලෝකයට හොඳ වෙලා තමන්ගේ හිතේ කෙලෙස් පිරීලා තියෙන මිනිහෙකුට ලෝකයට හොඳ වෙන්න බැරිද? පුළුවන්. හොඳට කතා බහ කරන්න පුළුවන්, hina වෙන්න පුළුවන්. ලෝකයේත් එක්ක එකතු වෙලා hina වෙන්න පුළුවන්. ඒව කරන්න පුළුවන් කෙලෙස් කලන ගම. මිනිස්සු කතාවට කියනවනේ අනේ මිනිස්සයාගේ හිත හොඳයි කියලා. ඒ මිනිස්සයාගේ හිත හොඳ නැහැ කියලා කියන්නේ. හිත හොඳ මිනිස්සෙන් නෙමෙයි එයා කියලා කියන්නේ. ඒ කතාව නෙමෙයි මෙතන හිත හදා ගන්නවා කියන්නේ. ඒක මේ ගිහි ජීවිතේ ගෘහස්ත කාමභෝගී ජීවිතේ හිත හදා ගැනීමනේ. මෙතන හිත හදා ගන්නවා කියලා කියන්නේ හිත ආගන්තුක උපක්ලේශයන්ගේ මැඩ ගන්නට නොදී හිත පරිස්සම් කර ගන්නවා. සමහර විට යා ලෝකයට හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර අය කියන්න පුළුවන් එයා වැඩි hina වෙන්නේ කතා කරන්නේ එහෙම කියලා කියන්න පුළුවන්. නමුත් එයා හිතට කෙලෙස් ගලන්නේ නැති විදියට හිත පවත්වන කෙනෙක් නම් අන්න එහෙම හිත හදා ගැනීමක් තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ. ඒ විදියට හිත හදා ගන්න විදිය ගැන. එහෙමනම් හිත කෙලෙසුන්ගෙන් වැටකණ්ඩ නැතු. දැන් අපිට එකක් පැහැදිලි රූප සංචේතනාය භික්කවේ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. මහණෙනි රූපය නිසා මොකද රූප සංචේතනාව කියන්නේ? රූප සංචේතනාව කියන්නේ මොකක්ද? රූප සංචේතනාව කියන්නේ ඇහෙන් රූප දකින්නකොට දැකීම නිසා හිතට ගලාගෙන එන සිතුවිලි ටික.
ඇහින් රූප දැක්කහම ඒ රූපය ඔස්සේ සිතුවිලි ගලනවා. ඒක රාගය වෙන්නත් පුළුවන්, ද්වේෂය වෙන්නත් පුළුවන්. ඒවා හිතට ඇති වෙන්නේ ඇහින් දකින්න දේවල් නිසා. කනින් අහන දේවල් නිසා. ඇහින් දකින්න දේවල්, කනින් අහන දේවල්, නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල්, මනසට දැනෙන දේවල්. මෙන්න මේවට අපි කියනවා සලායතන කියලා. මෙන්න මේ සලායතන වලින් ලෝකය ග්‍රහණය කරගන්නකොට ඒ ග්‍රහණය කරගත්ත ලෝකයේ කෙරෙහි අපි තුල චන්දරාගයක් පවත්වනවා නම් රූප සංචේතනාය භික්කවේ චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. රූප සංචේතන රූපේ නිසා හිතට සිතුවිලි ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන සිතුවිලි කෙරෙහි චන්දරාගය පවත්වනවා නම් ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. කැමැත්තකුයි ඇලීමකුයි පවත්වනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. මහණෙනි, ඒකට තමයි උපක්ඛිලේසය කියලා කියන්නේ. එහෙනම් සිතුවිලි හිතට එන එකත් නෙමෙයි ප්‍රශ්නේ. සිතුවිලි ආවොත් අවිද්‍යා සහගත සත්‍යය ඒක චන්දරාගෙන් අල්ල ගන්නවා. යන්නේ ඒකයි ගැටලුව. අවිද්‍යා සහගත සත්‍යය චන්දරාගෙන් අල්ල ගන්නවා. එහෙනම් උපක්ලේශ කියලා කියන්නේ හිතේ නිකම්ම ඇති වෙන දෙයක් නෙමෙයි. හේතු සහිතව ඇති වෙන දෙයක්. මොකක්ද හේතුව? හේතුව තමයි දැන් බලන්න ඕක තමයි චතුරාර්ය සත්‍ය පරියෙන් බලනවා කියලා කියන්නේ. දැන් රූප සංචේතනාව කියලා කියන්නේ හිතට ගලාගෙන එන සිතුවිලි රූපය නිසා. ශබ්ද සංචේතනාව කියන්නේ අහන දේවල් නිසා අපිට හිටිගමන් රාගය ඇති වෙනවා, හිටිගමන් ද්වේෂය ඇති වෙනවා, මාන්නය ඇති වෙනවා, ගුණමකුකම ඇති වෙනවා, බද්ධ වෛරය ඇති වෙනවා, දැඩි බව ඇති වෙනවා. ওই වගේ උපක්ලේශ හිතේ ඇති වෙනවනේ. ඉරිසියාව ඇති වෙනවා, එකට එක කරන්න හිතෙනවා අහන දේවල් නිසා. අමාත් හොඳ පාඩමක් උගන්වන්න නම් මට නම් ඔහොම කිව්වේ. මිනිස්සු කියන්නේ කොකාට වාරයක් ආවොත් ඉත්තයටත් වාරයක් එනවා අය. ඒ නිසා මම හොඳ පාඩමක් උගන්වන්න කියලා අහන දේවල් නිසා ඇයි එකට එක කරන්න හිතෙනවා. දැඩි බවක් ඇති වෙනවා හිටි ගමන්. නෑ හොඳ පාඩමක් උගන්වලා තමයි මාත් අතර වෙන්නේ. සමහර ඒවා අහගත්තාම, සමහර ඒවා දැක්කාම එහෙම කියනවා. එතකොට කිව්වොත් එහෙම ඔයා උක කොහොම හිතන්න එපා. ඔයාට උක හොඳ නෑනේ ඔහොම හිතන එක. නෑ මම යනාපායක යනවා. මම හොඳ පාඩමක් උගන්වලා තමයි නවද. ඒ කියන්නේ යාට සිහිය උපදින්නෙම නෑ සමහර වෙලාවට. ඇයි? මේ ඔක්කොම වෙන්නේ ආයතන හයෙන් ලෝකේ අත්දකින්නකොට විතරයි. ආයතන දැන් බලන්න ඔබ අහපු නැති දෙයක් නිසා ඔබට කවදාවත් තරහ ගින් තියනවද? දැක්ක නැති දෙයක් නිසා තරහ ගින් තියලා තියනවද? දැකපු නැති දෙයක් ගැන හිතුණු නැති දෙයක් සිතුවිල්ලක්වත් ඇති වුණොත් රාගයක් ඇති ද්වේෂයක් ඇති වෙනවද? දැනිච්ච නැති. එහෙනම් අහන, දකින, දැනෙන, හිතෙන දේවල් නිසාමයි හිතට සිතුවිලි ගලාගෙන ඉන්නේ. දැන් සිතුවිලි ගලන එකත් නෙමෙයිනි ප්‍රශ්නය. සිතුවිලි ගලන එක මත ඡන්ද රාගය පවත්වන එකයි. දැන් හිතට රාගය ඇති වෙනකොට ඒ රාගය කෙරෙහි ඡන්දයක් රාගයක් පවත්වනවා. ඡන්දයක් පවත්වනවා. ඒ පවත්වන එකට කියනවා උපක්ඛිලේශ කියලා. ආන්න උපක්ඛිලේශ කියන්නේ හිත ප්‍රභාස්වරයි. හිත ප්‍රභාස්වරයි. ආගන්තුක උපක්ඛිලේශ වලින් හිත දූෂණය වෙනවා. පබස්සර මිදම් බික්කවේ ආගන්තුකේන උපක්ඛිලිටේන උපක්ඛිලිටං. ප්‍රභාස්වරයි හිත ආගන්තුක උපක්ලේශ වලින් දූෂණය වෙනවා. දැන් චන්දරාගය කෙනෙක් කියන්න පුළුවන් මේ ඉන්න ටිකේ හොඳට කාලා බිලා ඉන්න ඕන. ඉතින් කැමැත්තක් ඇලීමක් හදාගත්තම මොකද? හැබැයි කැමැත්තක් ඇලීමක් හදාගත්තට පස්සේ ඊළඟට වෙන දේ තමයි එයාට කර්ම සකස් වෙනවා. මොකද්ද බුදුදහමේ කර්මය කියලා කියන්නේ? බුදුදහමේ කර්මය කියලා කියන්නේ චේතනාවට. මොකටද කර්මය කියන්නේ? චේතනාවට. ඒකට අපි කියනවා මෙහෙම කොහොමද කියන්නේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. දැන් සංචේතනා ඒක තමයි කර්මය. අන්න කර්ම කෙරෙන තැන. එහෙනම් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් ලෝකේ අත්දකින්නකොට ඒ අත්දකින්න ලෝකයේ පදනම් කරගෙන සිතුවිලි ගලනවා නේද? ඒ රහතන් වහන්සේලා ওই සිතුවිලි ගලන්නේ නැති නිසා තමයි උන්වහන්සේට කර්ම කෙරෙන්නේ නැත්තේ. උන්වහන්සේට දැක්ක දේ දැක්ක තැන අතෑරිලා යනවා. රාගය ගලන්නෙත් නැහැ, ද්වේෂය ගලන්නෙත් නැහැ. හරියට මේ නෙළුම් කොළයකට වතුර දැම්මා වගේ. ඒවා කවදාවත් හිටින්නේ නැහැ. එතකොට දැන් බුද්ධ දේශනාව කර්මයේ තෝරද්දි කියනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි කර්මයට චේතනාවටමයි මම කර්මය කියන්නේ. අන් රූප සංචේතනාම තමයි කර්මය. එහෙම කර්ම කෙරුණාම චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරගෙන යම් මිනිසෙක් සිතින් කයෙන් වචනින් කර්ම කරනවා නම් එතකොට යාට ශේස්ත්‍රය හැදෙනවා නැවත විඥානේ පැලවෙන්න. දැන් ශේස්ත්‍රයක් ඕනනේ විඥානේ පිහිටන්න.
විඥානේ පිහිටන ශේස්ත්‍රය හදා ගැනීම තමයි ওই විදිහට සිද්ධ වෙන්නේ. එතකොට ওই භූමිය හදාගත්තට පස්සේ යා තුල කර්ම සකස් වීමක් සිද්ධ වෙනවා. කර්ම සකස් වීම. එතකොට කර්ම සකස් වීමමයි පින්වත්නි ගැටලුව. කර්ම සකස් වෙන්නේ නැත්නම් එහෙනම් මේ කර්ම සකස් වීම දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුවක් කවුරුවත් කරන එකක් නෙමෙයි. ආයතන හය අවිද්‍යාවෙන් පරිහරණය කරනකොට තමා තුල ගොඩ නැගෙන එකක්. රහතන් වහන්සේට ඒකනේ කර්මයේ ක්ෂය කරලා දැම්ම කියලා කියන්නේ. ක්‍රියාසිත විතරයි පහළ වෙන්නේ. ක්‍රියාත්මක වීම තියෙනවා, ඒවට ප්‍රතිචාර දැක්වීම තියෙනවා. හැබැයි කවදාවත් කර්ම සකස් වෙන්නේ නැහැ. එතකොට ඒ කර්ම සකස් නොවන මට්ටමට ආයතන හය පරිහරණය කළාට පස්සේ ඒ ආයතන හය පරිහරණය කිරීමමයි නිර්වාණය කියන්නේ. නිවන කියන්නේ වෙන එකක්වත් නෙමෙයි. හැබැයි නිවන කරා යනවා නම් එයා අනිවාර්යෙන් මේක චතුරාර්ය සත්‍ය පරියායෙන් බලන්න ඕන. නිවන කරා යන ශ්‍රාවකෙක් අනිවාර්යෙන් මේක චතුරාර්ය සත්‍ය පරියායෙන් බලන්න ඕන. නැත්නම් එයාට අවබෝධය කරා යන්න බෑ පින්වත්නි. මොකද මේ කියපු කාරණේම අන්තිමටම පින්වත්නි තියෙනවා කම්මනීයං කායති අභිඤ්ඤං සච්චිකරණීයේසු ධම්මේසු කියලා. මහණෙනි ඔය විදියට යම් ශ්‍රාවකෙක් නිතර අවබෝධ ඥාණයෙන් දකින්න පටන් ගත්තොත් එයා චතුරාර්ය සත්‍යයයි දකින්නේ කියනවා. චතුරාර්ය සත්‍ය දකින්නයි දක්ෂ වෙන්නේ. ඇයි? හේතුඵල සහිතව විමසනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යෝ භික්කවේ රූප සංචේතනාය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ රූප සංචේතනාව කෙරෙහි චන්දරාගයක් පවත්වන එකමයි උපක්ලේශය. එවන චන්දරාගයක් පවත්වන්න නැත්නම් උපක්ලේශ නැහැ. උපක්ලේශ වලින් හිත දූෂණය වෙන්නේ. අන්න ඒ විදියට උපක්ලේශ ගලන්නේ නැති විදියට Tamanගේ ආයතන පරිහරණය කරනවා නම් ඒක තමයි හිත හදා ගැනීම. බුදුදහමේ කියන හිත හදා ගැනීම කියන්නේ අන්න ඕකට. එතකොට බුදුදහමේ හිත හදා ගැනීම තමයි මේ හැම එකම ඉලක්කය. හැම එකම ඉලක්කය හිත හදා ගැනීම. ඒක හැම තැනම තියෙනවා පින්වත්නි. දැන් බලන්න මේ අපි කරන පුද පූජා වත් පිළිවෙත් මේ ඔක්කොම හොඳ දේවල්. හැබැයි ඒවයින් හිත හදා ගන්න අපිට උදව්වක් ලැබෙනවද? ඒ කියන්නේ ඒ මොහොතට යම් කෙනෙක් කියන්න පුළුවන් අනේ මට හරි සැහැල්ලුයි මේ බුද්ධ පූජාවත් එහෙම හිතන්න පුළුවන්. නමුත් අපි මේ කියන හිත හදා ගැනීම ඒ කියන්නේ කෙලෙස් බුදුදහමේ හිත හදා ගැනීමේ මුඛ්‍ය ආරමුණ ප්‍රමුඛ ඉලක්කය තමයි කෙලෙස් ගලන්න නොදී හිත පරිස්සම් කරගන්න එක. කෙලෙස් ධර්මයන් හිතට ගලන්න නොදීම හිත පරිස්සම් කරගන්නවා. එතකොට මේ කෙලෙස් ධර්මයන් ගලන පැත්තත් දැන් අපිට පැහැදිලි. ආයතන හයෙන් අත්දැකීම් ගන්නකොටමයි කෙලෙස් හිතට ගලන්නේ. ආයතන හයෙන් අත්දැකීම් ගන්න නැත්තම් ප්‍රශ්න ඉවරයිනේ. නමුත් ආයතන හයෙන් අත්දැකීම් ගන්න නැතුව ඉන්න බෑනි. උපන් සත්‍යය ඇහැ ඉදිරියට රූපය ආවට පස්සේ ඒ රූපය ඇහැ ඉදිරියට රූපය ආවම වර්ණ සටහන චක්කු ප්‍රසාදයේ මත පතිත වුණාම ඒ කෙරේ මානසිකාර ප්‍රත්‍යයෙන් විඥානය පහළ වුණාම පේන මට්ටම ක්‍රියාත්මකයි. ඒතර ඕක ඇස්පියාගෙන ඉන්න බෑනි කාටවත්. ඒ නිසා එහෙමනම් දකින්න මට්ටම නොදැක ඉන්නවා කියන එකට යන්න අමාරුයි. අපිට කරන්න බෑ ඒක. හැබැයි නොදක ඉඳිමින් මේ ආයතන හය හරහා සංකාර ගලන් නැති මට්ටමට ඉඳිමින් හිත පුහුණු කළ යුතුයි. ඒක ස්ථාවර වීම ඒක තමයි මිනිස්සු භාවනා කරන්නේ. හැම වෙලාවෙම ස්පියාගෙන භාවනා කරන්න බෑනේ. මේ පැය 24ෙම. ඒ නිසා ඒ චින්තනයේ පුහුණු කරගන්න තමයි භාවනා උදව්ව ගන්නෙ. එතකොට ආයතන ගොඩාක් ඇස හරහා ගලන්නෙත් නැහැ, කන හරහා ගලන්නෙත් නැහැ. බොහොම ශාන්ත පරිසරයකට ගිහින් භාවනා කරන්නේ අර ඒ භාගතුන් වහන්සේ වදාළ චින්තනයේ පුහුණු කරගෙන ගියාට පස්සේ යාට එක්තරා දවසක් එනවා ඇස් අරගෙන ඉද්දිත් කන් වලට ඇහෙන මට්ටම තුලත්, නාසයට දැනෙන මට්ටම තුලත්, දිවට දැනෙන මට්ටම තුලත්, කයට දැනෙන මට්ටම තුලත්, ඒ ඇහෙන දැනෙන දකින්න හිතෙන මට්ටම තුලත් මේ ආයතනික ලෝකය පරිහරණය කරමින් ඒවා හරහා ප්‍රපංච කරන එකට. ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි ඇති නොවන ආකාරයකට ආයතන 6 පරිහරණය කරගෙන වාසය කරන්න පුළුවන් මට්ටමක හදාගන්න තමයි අර භාවනාව අවශ්‍ය. ඊට පස්සේ මේ භාවනාවේ උදව්ව ස්ථාවර වුණාට පස්සේ ආ කවදාවත් භාවනා නොකලත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ தත්ත්වය ස්ථාවර වෙනවා. ඒ ස්ථාවරත්වයට තමයි අරහත්ත්වය කියලා කියන්නේ. එහෙමනම් මේ රහත් වීම කියලා කියන්නේ අභ්‍යන්තරව පවතින අන්තෝ ජටා බහි ජටා කියන ඇතුලේ ගැටයයි පිටේ ගැටයයි ලිහන එක. මොකද ඔය ප්‍රසිද්ධ සූත්‍රයක තියෙන ජටා සූත්‍රය. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම කෝයිමං විජටේ ජටා. ඇතුලේ ගැට ස්වාමීනි බාහිරත් ගැට මේ ගැට ගොඩකට ගැහිලා. ඉතින් මේක ලියා ගන්න විදිය කියන්නේ කොහොම බුදුහාමුදුරුවෝ ඒකට ප්‍රතිපදාවක් විදියට කියන එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ ගැටේ කියන්නේ පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කෙරෙහි උපාදානයි.
බාහිර ගැටේ කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් ගන්න මේ අත්දැකීම් නිසා හිත ප්‍රපංචකරණයකට යනවා. තණ්හා මාන දිට්ඨි වශයෙන් බාහිර ලෝකේ අල්ල ගන්න ගතියක් අවිද්‍යාව නිසා ඒක වෙන්නේ. ඉතින් ඒක ආයතන ඇස් පියාගෙන ඉන්නත් බෑ. ඉතින් ඇස් අරගෙන ඉන්නකොට පේන මට්ටම තුල පේනේවා කෙරේ රාග ద్వේෂ හිතට ඇති වෙනවා. ඒක නතර කරගන්න විදියකුත් නැහැ. ඒ නිසා මිනිස්සු ඒ චින්තනේ පුහුණු කරන්න තමයි ඇස් පියාගෙන කවුරුවත් කතා බහ කරන්නේ නැති තැන්වල හිත වඩ ඒක පුහුණු කරගන්න ක්‍රමානුකූලව. මොකද හිත එකපාරම අපිට මේ කියන தത്വෙට පත් කරගන්න තරම් ප්‍රඥාවක් අපිට නැහැ. එතකොට මේ භාවනාව තුළින් යාට තමා තුළ මේ ආර්ය සත්‍ය දර්ශනය වුණාට පස්සේ තමන්ටම අවබෝධය කරා තමන්ගේ හිත හසුරුවා ගැනීමේ කුසලතාවය ඇති වෙනවා. ඒ බඳු කුසලතා පූර්ණ ශ්‍රාවකයෙක් වීමට අපි වඩාත් උනන්දු විය යුතුයි. ඒ බඳු ශ්‍රාවක භාවයක් පිණිස අපි මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් අපිට මේ ධර්මයේ ප්‍රතිලාභේ මගේ හැරිලා යන්න පුළුවන්. මගේ හැරෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒවන්ට උදව්වට තමයි මේ පුද පූජා වලින් මල් පූජා මේවයින් උදව්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවයින් පිනක් වෙනවා එක පැත්තකින්. නමුත් පින විතරක් වෙලා සාදු කියලා ගෙදර ගියාට වැඩක් නැහැ. මේවා ASCII හැම තැනම කමටහන් තියෙනවා. මේ බුලත් වට්ටිය ASCII ලොකු නිවන ගැන කතාවක් තියෙනවා. මේ ගහකොළ සතාසිව් පාවා අතර නිර්වාණය සම්බන්ධ පණිවිඩය හැංගිලා තියෙනවා. මේ පූජා කරපු මල් වට්ටිය ASCIIත් ඒක තියෙනවා. ඒක මතු කරන විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ මතු කළේ. ඒ හිත හදාගන්න කොහොමද මේ මහ පුදුම සරුවා ඒක මහ සාමාන්‍ය කෙනෙකුට කියන්න බෑ. සරුවඥතා ඥානය ගැන ඒක හරි අද්විතීයයි. මේ හැම ඒ කියන්නේ මලක් පූජා කරන එකේ හිත නිර්වාණය හැංගිලා තියෙනවා. දැන් ඒකනේ අර ගාථාවල පවා කියන්නේ වන්න ගන්ධ ගුණෝපේතං එහෙමනේ කියන්නේ නේද? ඒතං කුසුම සන්තතින් මේ වර්ණයෙන් ගන්ධයෙන් යුතු පුෂ්ප සමුදාය වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුවේ ශ්‍රීපාද පද්මේට මුනින්ද්‍රයන් වහන්සේට පූජා කරනවා කියලානේ. එතකොට මලක සම්බන්ධ එතකොට මේ විදිහේ මල් පූජාවක් කොයිතරම් අර්ථ සහිතද කියලා ලොකු සාකච්ඡාවක් ලංකාවේ දැන් තියෙනවා. ඇයි මල් පූජා කරන්නේ? මේවා මොකටද මෙච්චර පූජා කළා? මල් පූජා කළා කවදාද නිවන් දකින්නේ වගේ සාකච්ඡාවක් යනවා. හැබැයි මේ මල් පූජා කිරීම ASCIIත් අවශ්‍ය නම් අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට නිර්වාණගාමී පණිවිඩය මතු කරගන්න බැරි නෑ පින්වත්. අවශ්‍ය නම් පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මේ මල් පූජා කරනකොට දැන් මලේ කතාව සහ මගේ කතාව එකම කතාව විදියට දකින්නයි අපි උත්සාහ කරන්නේ. ඒකයි මල් පූජාවේ දෙවෙනි ගාථාවේ කියන්නේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං මේ පින මෝක්ෂයේ පිණිස උපකාර වේවා ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතායි ධම්මේ මල යම්සේ මැලවී යන්නේද කායෝ තතායාති විනාශ බව මගේ කයේ කතාවත් ඒ කතාව. ඒ කියන්නේ අනිච්චානුපස්සනාව ගැන කමටහන තමයි මල ASCII හැංගිලා තියෙන්නේ. ඒ කායෝ තථායාති විනාශ භාවං පුප්පම් මිලායාති යතහයි ධම්මේ මල යම්සේ මැලවී යනවාද මල යම්සේ මැලවී යනවා නම් ඒ මල මැලවී යනකොට ඒ මල මැලවී යන වෙලාවේ මල මැලවී යන්නේ යම්සේද එසේම මගේ කයද මැලවී යන්නේය මගේ කයද අනිත්‍යතාවයේ කරා යන්නේය කියන අවබෝධය තිබිය යුතුයි. ඒ අවබෝධඥානී ශ්‍රාවකයෙකුට නැති වුණොත් අවබෝධඥානී නැති වෙච්ච තැනක ශ්‍රාවකයෙකුට හරිම අමාරුයි. එතකොට මේ නිර්වාණය සම්බන්ධ කර්මස්ථානයේ මලාස්සෙත් හැංගිලා තියෙනවා. ඒක පරිස්සමින් අල්ල ගන්නයි අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ ගහකොළ සතා හැම තැනම නිවන සම්බන්ධ කතාවක්. හැම තැනකම. එතකොට දැන් මේ එහෙමනම් මලේ කතාව සහ මගේ කතාව එකම කතාවක් විදියට දැකීම පිණිස මල් පූජා කළොත් මල් පූජාවේ විදර්ශනා පැත්තකුත් අපිට අහු වෙනවා. මල මැලවෙනවා. ඒ අනිත්‍යතාවයේ විපරිණාම ධර්මයේ විපරිණාමානුපස්සනාවෙන් තමන් දිහා. ඒක තමයි විදර්ශනාව. අනිච්චානුපස්සනාවෙන් තමන් දිහා බලන්න පුළුවන්. ඒක තමයි විදර්ශනාව. එතකොට අනිච්චානුපස්සී විහෙරති කියන ස්වභාවය තුළ තමාට පුළුවන් ධර්මයේ ඔස්සේ තමාව විමසන්න. ඒ විමසීමට ධර්මයේ හරහා උදව්ව ගන්න පුළුවන් නේ. දැන් එහෙමනම් දැන් හරි වර්ණීන් ගන්ධයෙන් යුතු කතාව මගේ කතාව නම් ඒක මට කොහොමද ගැලපෙන්නේ? වන්න ගන්ධ ගුණෝපේත. මොකක්ද වර්ණී කියලා කියන්නේ? බුදුදහමේ වර්ණී මොකක්ද? දැන් වර්ණී කියන්නේ පින්වත්නි බාහිර හැමේ පාට නෙමෙයි. වර්ණී කියන්නේ මොකක්ද? වර්ණී කියලා බුදුදහම කතා කරන්නේ පින්වත් එක දේශනාවක් තියෙනවා අස්සාජානීය සූත්‍රය කියලා. මොකක්ද මේ දේශනාවේ නම? අස්සාජානීය. ඒ දේශනාවේ කියනවා මහණෙනි මේ අශ්‍රයෝ හොයාගන්න රජවරු ඉන්නවා.
රජුරෝ ළඟට අස්සයෝ අරගෙන මිනිස්සු යනවා. රජතුමනි මේ අස්සයා කොහොමද කියලා රජුරුවන්ගෙන් අහනකොට රජුරු කාරණා තුනක් ගැන උනන්දු වෙනවා. එකක් හැමේ ඒ කියන්නේ අස්සයාගේ වර්ණයේ බලනවා. එකක් තමයි ජවයේ බලනවා. එකක් තමයි බලය කොච්චර බල සම්පන්නද කියලා බලනවා. වර්ණයයි ජවයයි බලයයි තියෙන අස්සයෝ විතරයි රජුරෝ රාජකීය අස්ස සේනාවට එකතු කරගන්න කියලා කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අපට වදාලා පින්වත් මහණෙනි ධර්ම මාර්ගයේ ඉස්සරහට දියුණු කරගෙන යන කෙනාත් ධර්ම මාර්ගයට සුදුසු වෙනවා නම් ධර්ම මාර්ගයේ තුල සුදුසුකම් සහිත ශ්‍රාවකයෙක් වෙනවා නම් වර්ණයේද ජවයේද බලයේද තියෙන්න ඕන කියනවා. වර්ණයේ තියෙන්නත් ඕන, ජවයේ තියෙන්නත් ඕන, බලයේ තියෙන්නත් ඕන. මොකක්ද බුදුදහම කතා කරන වර්ණය? ඒක හැමේ පාට නෙමෙයි නං. වර්ණය කියන්නේ මොකද්ද? බුදුදහමේ වර්ණය කියලා කියන්නේ සීලයට. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කළා මහණෙනි ආර්යකාන්ත සීලයකින් සමන්විත නම්. ඒක පන්සිල් නෙමෙයි. අටසිලුත් නෙමෙයි. දසසිලුත් නෙමෙයි. ඒ පුද්ගලයා තුල පවතින ආයතනික සංයමය. ඒක සීලය. ආයතන සංවරය. ඇස පාවිච්චි කරද්දී ඇස තුලින් රාග දේශ ඇති නොවන විදිහට ඇස පරිහරණය කරනවා. ඒක තමයි ශික්ෂණය. ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරයේ පදනම් කරගෙන තමයි පින්වත්නි සිත කය වචනේ සංයමයටපත් වෙන්නේ. ඔකට අවිජ්ජා සූත්‍රයේ කියනවා මහණෙනි යෝනිසෝ මනසිකාරයේ පිරිහුණොත් එහෙම සති සම්පජඤ්ඤේ පිරිහිලා යනවා. සති සම්පජඤ්ඤේ පිරිහුණොත් එහෙම ඉන්ද්‍රිය සංවරයේ පිරිහිලා යනවා කියන. ඔන්න ඔය කතාව. ඉන්ද්‍රිය සංවරය ඒ කියන්නේ සීලේ උදව්ව නැතුව මේක කරන්න බෑ. ඉන්ද්‍රිය සංවරයේ පිරිහුණොත් එහෙම ත්‍රිවිධ දුස්චරිතයයි මතුවෙන්නේ කියලා. ත්‍රිවිධ දුස්චරිතයේ මතුවෙන්න ඒ ත්‍රිවිධ දුස්චරිතයේ මතුවෙච්ච තැනක පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ත්‍රිවිධ දුස්චරිතයේ යම් තැනක මතු වුණොත් එහෙම එතන නීවරණයි මෝරා වැඩෙන්නේ කියන. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා කියන නීවරණ ධර්මම මෝරලා වැඩෙන්න පටන් ගන්නවා. නීවරණ ධර්ම මෝරලා වැඩෙන්න පින්වත්නි අවිද්‍යාවම මෝරනවා. ඔන්නෝම තමයි අවිද්‍යා සහගත ක්‍රියාවලිය සකස් වෙන්නේ. එහෙමනම් සීලයේ උදව්ව තියෙන්නේ ඉන්ද්‍රිය සංවරයටයි. ඒතකොට ඉන්ද්‍රිය සංවරය හදාගත්ත කෙනෙක් අමුතුවෙන් සිල් නොගත්තා කියලත් ගැටලුවක් නැහැ. වෙනදා වගේම පන්සිල් සමාදන් වෙන්න ඒ තා සාම්ප්‍රදායික ලක්ෂණයක්. පොයට අටසිලුත් සමාදන් වෙන එක ඉතාම වැදගත් දෙයක්. මොකද පූර්ණ කාලීනව ධර්මයේ දියුණු කරගන්න පුළුවන්. එතකොට ඒ බඳු උදව්වක් හදාගන්න ගමන් ඒ ශ්‍රාවකයා විසින් තමා තුළ ගොඩනැගෙන සංයමයක් ක්‍රමානුකූලව හදාගන්න ඕන. ඒක තමයි බුදුදහමේ වර්ණය. එහෙනම් අර වන්න ගන්ධ ගුණෝපේතං කියන එක ඇස්සේ මගේ කතාව නම් මම කොහොමද වර්ණයෙන් සපිරෙන්නේ? එතකොට ඒකේ හැමේ පාට නැති වුණත් කමක් නැහැ. වයෝවෘද්ධ කෙනෙක් වුණත් කමක් නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මගේ වර්ණේ පිරිහිලා කියලා වයසට ගියපු මිනිස්සෙක්. ඒ වගේ කෙනෙකුට පවා මේ බුදුදහමේ කතා කරන වර්ණේ ගොඩනගා ගන්න බැරිද? එතකොට දැන් අශ්වයෙක් ගන්නකොට රජුරුව අශ්වසේනාවට වර්ණේ ගැන හොයනවා, ජවයේ ගැනත් හොයනවා. මොකද්ද ජවයේ කියලා කියන්නේ? කෙනෙක් කියන්න පුළුවන් අනේ අපි නම් දැන් ජව සම්පන්න නැහැ. අපේ හයිය දැන් ඉවරයි හාඳුරනේ. ඒ කාලේ අපි හොඳට වැඩපල කරගෙන හිටියා. දැන් නම් එහෙම හයියක් නැහැ. ඉතින් ඔබ වහන්සේලා ඔය කියන ජවය අපිට නැහැ කියලා කියන්නේ නැහැ. ඒක නෙමෙයි බුදුදහමේ ජවයේ කියන්නේ. බුදුදහමේ ජවයේ කියලා කියන්නේ දුක්ඛේ ඥානං. දුක පිළිබඳ නුවණට. දුක්ඛ සමුදය ඥානං. දුකේ හටගන්න විදිය ගැන ඥානයක් තියෙනවනම්. දුක්ඛ නිරෝධේ ඥානං. අර හේතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා ඥානයක් තියෙනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා කියලා ඥානෙ තියෙනවා. ඒක තමයි ජවය කියන්නේ. ඔන්න බෞද්ධ ශ්‍රාවකයාගේ ජවය. ඕක ලෙඩ ඇඳේ ඉන්න වයෝවෘද්ධ උඩ බලාගෙන වලපයයි ගොඩපයයි හිතාගෙන ඉන්න මරණාසන්න වෙච්ච මිනිස්සෙකුටත් ඒ ජවය හදන්න පුළුවන්. එහෙමනම් බලන්න මේ බුදුදහමේ කේන්ද්‍රගත කතාවට වයස තරාතිරම තත්ත්වේ මොකක්වත් අදාළ නැහැ. ඊට පස්සේ කියනවා මහණෙනි මේ බුද්ධ ශාසනය ජීවමාන වෙනවා නම් වර්ණයේ තියෙන්න ඕන. ඒ කියන්නේ අරියකාන්ත සීලේ, ජවයේ තියෙන්න ඕන, චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානයේ තියෙන්න ඕන, බලයේ තියෙන්න ඕන කියනවා. බලය කියලා බුදුදහමේ කතා කරන්නේ මොකද්ද? බලය කියලා කතා කරන්නේ සතර සම්‍යක් ප්‍රදාන බීරියට. උපන් කුසලය දියුණු කරගන්න උවමනාවක් තියෙනවා නම් මොකද්ද උපන් කුසලය කියලා කියන්නේ? උපන් කුසලය කියන්නේ මොකද්ද?
ලෝකේ උපන් කුසලයේ ගැන ලෝකේ ලොකු සාකච්ඡාවක් තියෙනවා. කුසලයේ වර්ග කරද්දී මේ පස්සේ කාලේ හිටපු හාමුදුරුවරු කුසල් 8ක් වර්ග කළා. ඒවට අපි මොනවද කියන්නේ? ඒ මොනවද ඒවට කියන්නේ? අට මහා කුසල් කියලා. ඒවා ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. අට මහා කුසල් කියලා එකක් ත්‍රිපිටකයේ කිසිම පොතක හම්බෙලා නැහැ. මට නම් හම්බෙලා නැහැ. කොහෙවත්ම අට මහා කුසලයක් ගැන නැහැ. මොකද අට මහා කුසල් කියලා. ඒ කියන්නේ අට මහා කුසල් නරකයිද නැහැ. ඒක පස්සේ කාලේ දැනුගත් හාමුදුරුවරු මිනිසුන්ට වඩාත් ප්‍රබල පින්කම් මාලාවක් එකතු කළා. බුදුරජාණන් වහන්සේ පවා විටින් විට ප්‍රශංසා කරපු විවිධ පින්කම් තියෙනවනේ. ඒවා අතර ඊටාම මානව වර්ගයාට බොහොම සමීප පින්කම් 8ක් උන්වහන්සේලා පෙළ ගැස්සුවා. ඒවා ඇත්තටම වටිනා පින්කම්. මොනවද ඒකේ පළවෙනි එක? කටින චීවර පූජාව, සාංගික දාණය, අටපිරිකර පූජාව, වැසිකිලි කැසිකිලි හදලා පූජා කරන එක, කෙත්වතු පූජා කරන එක. ඔය ප්‍රශ්නක් තියෙනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ දැන් සියල්ලම අත්හැරලා දාලා අම්මා තාත්තා වගේ සමීපම මේවා සංවාදාත්මක කාරණා. අම්මා තාත්තා වගේ සමීපම බැඳීම අත්හැරලා දාලා ආපු භික්ෂුවකට මොකටද කුඹුරක්? කෙත්වතු පූජාව. හරි කුඹුර වත්තක් නම් කමක් නැහැ කියමුකෝ. හාමුදුරුවරුන්ට මේ කුටියක් හරි හදා ගන්න හොඳයිනේ. මොකටද කුඹුරු පූජාව? එහෙමනම් මේක බුදුහාමුදුරන්ගේ කතාවක් නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කරපුවා නෙමෙයි. මොකද අටමහා කුසල් වලම තියෙනවා කෙත්වතු පූජාවක් ගැන. කෙත කියන්නේ කුඹුරට. සියල්ලම අතහැරලා දාලා ආපු කෙනෙකුට මොකද කුඹුරු හම්බෙන්නේ කුඹුරු කොටන්නද? නෑ. මේක ඒ කියන්නේ ඒවා වැදගත් පින්කම්. නමුත් ඒවා භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒවා නෙමෙයි. බුදුදහමේ අටමහා කුසලයේ තියෙනවා නම් ඒ මාර්ග 4යි ඵල 4යි විතරයි. ඒ අටතරන් ලෝකේ ප්‍රබල කුසලයක් ලෝකේ කවර තැනකවත් නිර්මාණය වෙන්නෙත් නෑ, නිර්මාණය කරන්නත් බෑ. එහෙමනම් මේ බලය කියලා බුදුදහම කතා කරන්නේ දැන් මොකක්ද බලය? කෙනෙක් කියන්න පුළුවන් මේ පාලකියොත් එක්ක හාමුදුරුවන්ගේ ඇති වෙන හිතවත්කම. මොකද බලය කියනකොට අපේ ඔළුවට එන්නේ ඕවනේ. එතකොට gedara මිනිස්සු සාමාන්‍ය බෞද්ධ මිනිස්සු බලයත් එක්ක කොච්චර හැප්පෙනවද? අපේ ගනුදෙනුව බලයත් එක්ක නෑ. අපේ ගනුදෙනුව බලයත් එක්ක කරන්නත් බෑ. මොකද බලයත් එක්ක මේ වැඩේ පුළුවන් නම් උන්වහන්සේ කවදාවත් දුර්ගේශ්වරිය වලට යන්නෙත් නෑ. යුව රජ කෙනෙක්නේ, බලය තිබ්බ මිනිස්සෙක්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ යුව රජ කෙනෙක්. ශාක්‍ය වංශයට අයිති තා ප්‍රතාපවත් රජෙක්. උන්වහන්සේට එක්තරා යෝජනාවකුත් එනවා. ඔබ වහන්සේ තව දවස් කීපයක් ඉවසන්න සක්විති රජ වෙනවා කියලා. සක්විති රජකමත් දාලා ඇසල සඳ පායා ඇති රාත්‍රියක මාලිගාවෙන් පහළට බහින්නේ මේ ගනුදෙනුව බලයත් එක්ක නැති නිසා. බලයත් එක්ක මේ වැඩේ කරන්නේ. එහෙනම් බුදුදහම හැබැයි බුද්ධ දේශනාව කියනවා එක තැනක අස්සාජානීය සූත්‍රයේ කියනවා මහණෙනි ජවයද බලයද වර්ණයද නැත්තම් එතන බුද්ධ ශාසනය yaadෙන්නේ නැහැ කියලා. එහෙනම් මෙතන කතා කරන බලය මොකද්ද? මෙතන කතා කරන බලය තමයි නූපන් කුසලයේ උපද්දවන එක. මොකද්ද නූපන් කුසලයේ? එතකොට ඔළුවට කෙනෙක් එන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේක වැරදි අදහසක් යන්න පුළුවන්. අපි නම් කටිනේ පින්කමක් කරගන්න වෙනවා. ඒක කොහොම හරි ඒවා වෙනද වගේම සුපුරුදු විදිහට ඒවා කරන්න. කටිනේ පින්කම්, සාංගික දාන, තුම්මාස ඔක්කොම හොඳට කරන්න. මොකද ඒවයි මිනිසුන්ට පින් වැඩෙනවා. හැබැයි අපේ ගනුදෙනුව පිනත් එක්කම පමණක් ලඟු වෙන එකක් නෙමෙයි. මොකද පින් කරන කෙනා සසරට වැටෙනවා. නමුත් නැවත සංසාරයට නොවැටෙන ආකාරයට Tamanගේ හිත ක්‍රමානුකූලව හදා ගැනීම ගැනයි බුදුදහමේ කතාව, බුදුදහමේ භාවිතය. එහෙමනම් අපට තේරෙනවා අපේ ජීවිතය තුළ වර්ණයේ සහ ජවයේ අර දැන් වන්න ගන්ධ ගුණෝපේතං කියන එක තෝරන්නයි මම ওই වචන ඔච්චර ගොඩක් කිව්වේ. ඒතකොට වර්ණීය කියන්නේ සීලය. ඒතකොට ඔබ සීලයෙන් කොච්චර ශක්තිමත්ද? මල් පූජාවස්සේ සීලයටයි ඔබට අතවනන්නේ. සීලේ දියුණු කිරීම ගැනයි ඔබ උනන්දු කරවන්නේ. වන්න ගන්ධ සුගන්ධයෙන් යුතුව. එතකොට මලේ කතාව සහ මගේ කතාව එකම කතාවක් විදිහට දකින්නයි මේ ගාථාව පුරාණ ආචාර්යයන් වහන්සේලා මේවා ගොඩනගලා තියෙන්නේ. එතකොට ඒක අන්තිමටම කියන්නේ කායෝ තථායාති විනාශ භාවම්. මගේ කයත් විනාශ වෙනවා. කොයි වගේද? පුප්පම් මිලායාතිය මල පැලවෙනවා වගේ. මල මැලවීමේ කතාව සහ මගේ කය මැලවීමේ කතාව එකම කතාවක්. කෙස් ගහක විතර වෙනසක් තියෙනවා. මල අවිඥානිකයි, මම සවිඥානිකයි. එච්චරයි. ඒතකොට සවිඥානික මමත් මැලවී යනවා නම් මලේ කතාව කොහොමද සිද්ධ විය හැකි දෙයක්. ඉතින් මේ විදිහට බලනකොට එහෙනම් මලට ආදේශකයන් පාවිච්චි කරද්දී මගේ කතාව අස්සේ මලේ කතාව මට දකින්න පුළුවන් වුණොත් මල් පූජා කරම නිවන් දකින්නත් පුළුවන්. ඒ නිසා මල් පූජා වගේ දේවල් වලට කවදාවත් අපි ගර්හා කරන්න නරකයි. ඒවා නුසුදු ඒ වගේ අස්සේ ලොකු දාර්ශනික නිවනක් ගැන තියෙනවා කතාවක්. දැන් උදාහරණයක් විදිහට බලන්න දැන් අපහුගිය දවස්වලත් රූපවාහිනී වැඩසටහනකදී කිව්වා මේ මල් පූජාවේ වර්ගීකරණය.
දැන් සමන්පිච්ච මලක් ගන්නකෝ. ඇයි සමන්පිච්ච මල ඊටාම පෞරාණික පූජාවක්. අතීත සාමාන්‍ය මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරාණ කලින් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී ඒ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වවරයෙක් විදිහට නියත විවරණය දෙනකොට නියත විවරණ ගන්නකොට අර සුමිත්තා කියන කාන්තාව සමන්පිච්ච මල් 8 මිටක් තමයි අරගෙන පූජා කරන්නේ. ඒක තා පෞරාණික පූජාවක්. ඇයි සමන්පිච්ච මල බුද්ධ ශාසනයත් එක්ක බැඳිලා තියෙන්නේ? ඒවා අර්ථ රහිතව නෙමෙයි. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල මතුවෙච්ච හැම එකක්ම නිවන කුළු ගැන්වෙන විදියටයි දේශනාවලා තියෙන්නේ. සමන්පිච්ච මලේ නිවන සම්බන්ධ මොකක්ද කතාව? මොකක්ද තියෙන්නේ? පින්වත්නි හැම මලක්ම බීජයක් ඉතුරු කරලා තමයි පර වෙන්නේ. ලෝකේ හැම මලක්ම එහෙමයි. හැම පුෂ්පයක්ම නැවත බීජයක් සකස් කරලා තමයි මල මිලින වී යන්නේ. එතකොට සමහර ඇට විදියටම පවතින බීජ විතරක් නෙමෙයි පුෂ්පවල තියෙන්නේ. පරාග පෝෂණය සම්බන්ධ ඉතා ගැඹුරු කාරණා ගොඩක් බුදුදහම ඔස්සේත් හොයාගන්න පුළුවන්. එතකොට දැන් ওই ලෝකේ හැම මලක්ම තවත් බීජයක් ඉතුරු කරමින් තමයි තවත් මලක් හට ගැනීමේ සම්භාවිතාවයේ ගොඩනගමින් තමයි පර වෙලා යන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ ලෝකේ මල් අතර සුවඳ සහ වර්ණයේ සහිත මල් අතර ඊටාම ශ්වේත වර්ණී ඊටා පිරිසුදු බව නියෝජනය කරනවා සමන්පිච්ච මල. ඒ වගේම සුවඳත් සමහර බීජ හට නොගන විදිහ මල් තියෙන්න පුළුවන්. නමුත් ඒ මල් වල සමහරට සුවඳ නැහැ. වෛවරණ වෙන්න පුළුවන්. එතකොට මේ සමන්පිච්ච මලේ කතාව තමයි නැවත බීජයක් ඉතුරු කරන්නේ නැතුව මල පරවී යනවා. ඒ කියන්නේ බීජයක් ඉතුරු වෙන්නේ නැතුව පරවී යාම අස්සේ නැවත භවය හදන්නේ නැතුව කොහොමද කර්මයේ ක්ෂය කරලා දාලා ආශ්‍රව ක්ෂය කරලා දාලා ආසවක්කේ ඥාණයට පත් වෙලා කොහොමද ඊටාම ශ්වේත වර්ණයෙන් යුතු සුගන්ධවත් ශ්‍රාවකෙක් විදියට පිරිනිවන් පාන්නේ කියන කතාවට යම් කමටහනක් තියෙනවා සමන්පිච්ච මල අස්සේ. ඔය වගේ ඊටාම ගැඹුරු කතා ටික මේ පුද පූජාවල පවා තියෙනවා. නමුත් අවාසනාවකට ඒවා අද මතුවෙලා නැහැ. ඒවා වෙනුවෙන් මිනිස්සු නිකන් ගාථා කියනවා, ස්තෝත්‍ර කියනවා, ගායනා කරනවා, කවි හදාගෙන තියනවා. ඒ කියන අය දන්නෙත් නැහැ කතාව, අහගෙන ඉන්න අය දන්නෙත් නැහැ. හැමෝම සාදු කියලා ගෙවල් වලට යනවා. ඊට පස්සේ සුපුරුදු වැඩ ටිකත් එක්ක මේගොල්ලෝ සංයෝග වෙනවා. එතනින් පස්සේ ඒගොල්ලෝ නිවන සම්බන්ධ හොයා බලන්නේ නැහැ. දැන් ඔය වගේ වෙන කතා ටිකක් හොයන්න පුළුවන් මේ වාසේ. දැන් වර්ණ ගන්ධ, වර්ණය කියන්නේ සීලය. එතකොට ඔබ සීලය තුල කොච්චර ශක්තිමත්ද? එතකොට ඔබ සීලය තුල ශක්තිමත් වෙච්ච තරමට පුෂ්පයක් විදිහට භාග්‍යවතුන් වහන්සේගේ හද මණ්ඩලේ පිපෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට පූජා ඊට පස්සේ වර්ණ ගන්ධ මොකක්ද සුගන්ධය කියලා කියන්නේ. මිනිසුන්ගේ හිත ගඳ ගහන්නේ කෙලෙස් වලින්. කෙලෙස් ඇති නොවන විදිහට Tamanගේ හිත කොච්චර හදාගෙන තියනවද? වන්න ගන්ධ ගුණෝපේතං කියන හැම දවසකම හැම රාත්‍රියකම මිනිස්සෙකුට මතක් වෙන්න ඕන මම සීලය තුල කොච්චර ශක්තිමත්ද. මොකද භාග්‍යවතුන් වහන්සේ වර්ණීය කියලා කතා කළේ සීලය සම්බන්ධවයි. සුගන්ධය කියන එක තුල මතක් කළේ භාග්‍යවතුන් වහන්සේ දහඩිය ගඳට නෙමෙයි. Tamanගේ ශරීරයෙන් හමන දුර්ගන්ධයට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සුගන්ධවත් භාවය කියලා කතා කළේ හිත කෙලෙසුන්ගෙන් බැටකන්නේ නැතුව කෙලෙසුන්ගෙන් ගඳ ගහන්න නොදී හිත පරිස්සම් කරගන්න එකයි. ලෝකේ පිළිගඳ ගැන බුදුදහමේ කතාව සම්බන්ධ ආමගන්ධ කියලා සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ. ඒ සුත්ත නිපාතේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි පිළිගඳ ඇති වුණාම මාළු අතපොත ගෑවහම මාළු කෑවහම ඒවා මාළු ගඳ අත හොදගත්තාම පිඟාන හොදගත්තාම පාත්‍රය හොදගත්තාම යනවා කියනවා. මේක තියෙන ආමගන්ධ සූත්‍රය. ආමගන්ධ කියන්නේ පිළිගඳ කියන එක. මහණෙනි අත හොදගත්තාම යනවා කියන හැබැයි ඒක නිමි භයානක කියනවා. මහණෙනි Tamanගේ හිත ගඳ ගහන්න ගියොත් එයාගේ සංසාරේම ගඳ ගහනවා කියලා. හිත ගඳ ගැහුවොත් එයාගේ සංසාරේම ගඳ ගහන්න පටන් ගන්නවා. ඒ නිසා මහණෙනි හිත ගඳ ගහන්න දෙන්න එපා. එහෙමයි බුදු දේශනාවේ තියෙන්නේ. එහෙමනම් හිත ගඳ ගහන්නේ කොහොමද? අන්න Tamanගේ හිත සුගන්ධවත් විදියට තියාගන්නේ කොහොමද? හරියට මලක් වගේ. වන්න ගන්ධ ගුණෝපේතං කියනකොට ඔළුවට එන්න ඕනේ කතාව. හිත ගඳ ගහන්නේ ආගන්තුක උපක්ලේශ වලින්. දැන් අපි ඉස්සෙල්ලා මතක් කරපු පාඨයටමයි එන්නේ. යෝ භික්කවේ රූප සංචේතනාය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. රූප සංචේතනාව කෙරෙහි රූප සංචේතනාව කියන්නේ රූපේ මුල් කරගෙන ඇතිවන චේතනාව කෙරෙහි චන්දරාගයක් පවත්වනවා නම් ඒක තමයි අන්න හිත ගඳ ගහන විදිය. එහෙමනම් හිත ගඳ ගහන්නේ ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා. සංචේතනා කියලා කියන්නේ ඒවා හරහා ඇතිවෙන චේතනා. රූපයක් දැක්කහම එක්ක හිතේ රාගය ඇති වෙන්න පුළුවන්, එක්ක ද්වේෂය ඇති වෙන්න පුළුවන්.
ඒතකොට රාග ද්වේෂය ඇති වෙන්නේ ඔක්කොම මෝහය නිසා. රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැත්නම් ඇහෙන් අත්දකින්න ලෝකයේ තුල යා නිකලෙස්. ඒ තත්ත්වය ස්ථාවර වුණාම යා රහත් කියලා කියනවා. ඉතින් මේ වගේ එක දේශනාවක් කරා ඒ කාලේ රහතන් වහන්සේලා ගොඩාක් බිහි වුණේ ඒකයි. බුදුරජාණන් එක දේශනාවක් කරනකොට රහතන් වහන්සේලා විශාල පිරිසක් බිහි වුණායි. ඒගොල්ලන්ට ඉලක්කගතව බණිවිඩය ඇහුණා. ඒ කතයි මේ කතයි ගොඩාක් වැල්වට අරන් ඒ අයට කිව්වේ නැහැ. ඒගොල්ලන්ට ඉලක්කගතව ධර්මය ඇහුණා. ඒගොල්ලෝ බොහොම සාවධානව නිදහසේ ඒ ධර්මය අහගෙන හිටියා. ඒගොල්ලන්ට තේරුණා මෙතනින් නිවෙන්න පුළුවන් කියලා. මේ ජීවිතය තුළදීම නිවෙන්න ඒගොල්ලෝ බුදුරජාණන්සේගේ පණිවිඩය ඔස්සේ ජීවිතේ ගලපා ගත්තා. බොහොම ටික කාලෙකින් ඒගොල්ලෝ පිරිනිවන් පෑවා. අතීතේ ගොඩාක් වැරදි තිබුණු අයත් ඒගොල්ලෝ සෝතාපන්න හරි වෙලා අවබෝධය කරා ගියා. සමහර පුංචි ගමක එක ගමක ඔය එක තැනක තියෙනවා එක ගමක විශාල ගින්නක් ඇති වෙලා ඒ ගින්නේ ලොකු පිරිසක් මැරිලා. මැරුණාම බුදුරජාණන්සේ ගම මැදින් යනකොට ආනන්දහාරු මීට කලින් කීප විටක් මේ නගරයට මේ ගමට ඇවිල්ලා තියෙනවා. ඒ ගමට ඇවිල්ලා තියෙන නිසා ආනන්දහාඳුරෝ දන්නවා මේ පරණ ඇඳුනුම්කම් තිබ්බා මේ මිනිස්සු. ඒගොල්ලෝ ගොඩාක් මැරිලා. ඉතින් ආනන්දහාමුදුරුවෝ මැරිච්ච අය ගැන හොයාගෙන ඇවිල්ලා අහනවා ස්වාමීනි බලන්න මෙහි හිටියා එක්තරා භික්ෂාල්ල කියලා භික්ෂුවක්. ඒ භික්ෂුවත් මේක සමහරට ගින්නකින් වගේ එකකින් වෙන්න ඇති. සමහරට ගම් වතුරක් වගේ එකකින් වෙන්නද මොකක් නිසා මේ ගමට ලොකු හානියක් වෙලා විශාල පිරිසක් මැරිලා තියෙනවා. ඒ මැරිච්ච අය ගැන බුදුරජාණන් වහන්සේගෙන් ආනන්දහාමුදුරුවෝ විමසනවා. ස්වාමීනි මේ සාල්ල කියලා භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුව මිය ගිහින් කොහෙද ඉන්නේ කියලා. ඒතර බුදුරජාණන්සේ සමාපත්තියෙන් නැගිටලා බලලා කියනවා පින්වත් මහණෙනි මේ සාල්ල භික්ෂුව පිරිනිවන් පෑවා රහත් වෙලා හිටියේ. එතන ආයෙත් ආනන්දහාඳුරු ගිහින් අහගෙන ඉනවා ස්වාමීනි නන්දා කියලා භික්ෂුණියක් හිටියා. එයා කොහෙද ඉන්නේ කියලා අහනකොට කියනවා ආනන්ද එයා අනාගාමි වෙලා හිටියේ. එයා අන්න පිරිනිවන් පෑවා. මේ බඹලෝ උපන්නා එහෙදිම එයා පිරිනිවන් පානවා. සුදත්ත කියලා උපාසකෙක් හිටිය ස්වාමීනි එයා දැන් කොහෙද ඉන්නේ අපිට ගිය සැරේ ආවම දන් පැන් පූජා කළා. මහණෙනි එයා සුදත්ත කියන උපාසකයා මිය ගියා. එයා මිය ගිහින් දැන් උන සකරදාගාමි වෙලා දිව්‍ය තලයේ ඉන්නවා. ওই විදිහට මැරිච්ච අය ගැන අහනවා. ඒ පොඩි ගමක. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් විටින් විට අහද්දි බුදුරජාණන් වහන්සේ කියනවා මේ වේසාලී ආනන්ද වෙහෙසයි තථාගතයන් වහන්සේට. ආනන්ද හොමහන් දෙපා මගෙන් කාට වෙහෙසයි. මොකද ආනන්දහාරු මෙහෙම හොයාගෙන ඇවිල්ලා විස්තර අහනකොට බුදුරජාණන් වහන්සේ සමාපත්තියට සමවදින්න ඕන ඒ වෙලාවට. ඒකට පැය ගණන් යන්නේ නැහැ බුදුවරුන්ට. ඇසිපිය ගහන මොහොතකින් එයාගේ බව ගමනම ගැන යම් අදහසක් බුදුරජාණන් වහන්සේට මතු කරන්න පුළුවන් තාම පැහැදිලිව. නමුත් ඒක වෙහෙසයින් ඉතින් ඒ වෙනුවෙන් ඉතින් ආය භාගතුන් වහන්සේගේ මානසිකාරය යොමු කරන්න ඕනනේ. උන්වහන්සේ කියනවා වෙහෙසයි ආනන්ද මේ වැඩේ. ආනන්ද හොමහන් දෙපා කියනවා. ආනන්ද මරණේ පුදුමයක් නෑ කියනවා. මැරෙනවා කියන එක ආනන්ද මහා විශ්මයක් නෙමෙයි කියනවා. උපන් සත්වයා ආනන්ද මැරෙනවා කියනවා. උපන් සත්වයා කොහොමත් මැරෙනවා කියනවා. මරණේ පුදුමයක් නෑ කියලා. මට පුදුම ඔයා මගෙන් මෙහෙම අහන එක කියනවා. ආනන්දහාරුණ කියනවා. ආනන්ද ඔයා මෙහෙම තනින් තන මැරිච්ච මිනිස්සු ගැන මගෙන් අහන එක පුදුම කියනවා. ආනන්ද ඊට පස්සේ බුදුරජාණන් සාර දහම් කැඩපතක් කියනවා. මේකෙන් බලලා යන තැන හොයාගන්න කියලා. ඒ කියන්නේ බුද්ධෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරියකාන්ත සීලං කියන අංග 4 තිබ්බොත් එයා අනිවාර්යෙන් සුගතිය යනවා කියනවා. ඒක දහම් කැඩපත කියලා එකට කියන්නේ. ලංකාවේ ඉන්න බහුතරයක් ඔය උපාසකම්මලෙම සුගතිය යනවා. ඒගොල්ලෝ සමහර බටේ ඉන්න අය කියයි මෝඩ සද්ධාවක් තියෙන පූජාතියේ තියෙනවා බුද්ධ පූජා ඔච්චර තියන්න ඕනේ. එහෙම කිව්වට ඔය කියන උන්දලා ටික සතර පායට වැටෙනවා. ඒ අහිංසක උපාසකම්මලා ඉන්නව නේද? ඒගොල්ලෝ සුගතිය යනවා. ඒ මොකද ඒගොල්ලන්ට තිසරණිය තියෙනවා. ලංකාවේ ඉන්න බොහෝ උපාසකම්මලට තිසරණිය තියෙනවා. හැබැයි ඒගොල්ලෝ නොවැටහීම නිසා ආර්යකාන්ත සීලයක් නැහැ ගොඩක් වෙලාවට. ඒත් නොදන්නා කම නිසා. ඒගොල්ලෝ ආර්යකාන්ත සීලේ පන්සිල් කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා යාළුවට එහෙම වෙන්නේ. ඒ නැතත් අර තිසරණිය තුල ශක්තිමත්. ඒගොල්ලෝ බුදුරජාණන් දිවි පුදාගෙන ඉන්නේ. සංඝයා වෙනුවෙන් Tamanට තියෙන ආහාර ටික හරි පූජා කරලා ඒ කුසලයේ සිද්ධ කරගන්න තැනකට මේ මිනිසුන්ගේ හිත හැදිලා තියෙනවා. මූණිච්චාවට නෙමෙයි. පේන්ට කරන අය ඉන්නත් පුළුවන්. නමුත් බහුතර පිරිසක් සුගතිය යන්න ඒගොල්ලෝ කර්ම සකස් වෙලා තියෙනවා ඒගොල්ලන්. ඒ නිසා ලංකාවේ ඉන්න බොහෝ පිරිසක් අවදානෙමේ නැහැ. මං කියන විශේෂයෙන්ම උපාසකම්මලා. අවදානෙමේ නැහැ. ওই මෝඩ සද්ධාව කියලා ගරහා ඉන්නව නේද?
ඒ බොහෝ පිරිසක් සතර අපායට වැටෙනවා. එතකොට මේ කාලේ කරගන්න පුළුවන් ලොකු පිනකුත් මං කියන්න. දැන් මේ කාලේ ගොඩාක් ප්‍රශ්නනේ. මේ කාලේ ඒ පින කියන්න කලින් මම කියන්න ඕන මම කියාගෙන ආපු කාරණේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ආනන්ද හාමුදුරුවෝ ආනන්ද ඔයම අහන්න එපා මට වෙහෙසයි. ආනන්ද දන්නවද මේ පොඩි ගමේ මේ පුංචි නගරේ ආනන්ද 50ක් රහත් වෙලා හිටියේ කියනවා. 90ක් අනාගාමී වෙලා හිටියේ කියනවා. මේ පොඩි ගමේ 500ක් සෝතාපන්නයි කියනවා. මේ ගමේ. ඒතර එක ගමක මේ පුංචි ගමක. ඒතර මේ මිනිසුන්ගේ ජීවිතේ කොච්චර ධර්මයේ තියෙන්නේ නැද්ද? කොයිතරම් ධර්මයේ තියෙන්නේ නැද්ද? හරි පුදුම. ඇයි මේ විදියට මේ ආයතන 6 හරහා මේ සංචේතනා ගලන්න නොදී සිතුවිලි ගලාගෙන එන එකමයි මහ දුක කියලා කියන්නේ. සිතුවිලි ගලන්නේ ස්පර්ශය නිසා. අන්න චතුරාර්ය සත්‍ය දකින්න දැන් මේ කතාවෙම. සිතුවිලි ගල සංචේතනා ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. එහෙන් රූප දැක්කොත් තමයි සිතුවිලි ගලන්නේ. රූප දැක්කේ නැත්නම් සිතුවිලි ගලන්නේ නැහැ හිතට. රූප සංචේතනාව ඇති වෙන්නේ රූප දකින්න මට්ටම කියන්නේ ස්පර්ශය. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒ සිතුවිලි ඔක්කොම නිරුද්ධයිද නැද්ද? පින්වත්නි මේ වෙලාවේ ඔබට මේ බණ ටික අහගෙන ඉන්නකොට සද්ධාවක සිතුවිල්ල ගලනවා නම් ඒ ඔබට මේ පැත්තේ මානසිකාරය තියෙනකන් විතරයි. මේ මැදිරියෙන් එළියට ගියාට පස්සේ කෝයේ සද්ධාව? ඒක එතනම නිරුද්ධයි. ඒ වෙලාවේ අසහරා රූප දකින්නකොට රාගය, ද්වේෂය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ මානසිකාරය අනුවයි මේ ධර්ම උපදින්නේ. එහෙනම් මේවා ඇති වෙලා නැති වෙලා යන දෙයක් නෙමෙයිද? ඇති වෙලා නැති වෙලා යන දෙයක්. විපරිණාමීය ධර්මතාවයක්. ඒ නිසා මේකට වටිනාකමක් දෙන්න ඕනේ නැහැ මේ හැඟීම් වලට ඕනෑවට වඩා කියලා යාටම තේරෙනවා. පිළිවෙතක් විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි විකල්පය කියලා යා ධර්ම මාර්ගයට එනවා. ඉතින් ඒක ඊටාම හොඳ දෙයක්. ඒ වගේම මේ අන්තිමට මේ දේශනාව හමාර කරද්දී මිනිත්තුවකින් විතර කියන්න දෙයක් තියෙනවා. මේ කාලේ අමාරු කාලයක්. බොහෝ ප්‍රශ්න තියෙනවා අපිට. මේ කාලේ අපිට හිතා ගන්න බෑ මේ වෙන විදිය. මේ වෙන වැඩ ගැන අපිට අදහසක් ගන්න බෑ. මේ පවතින தත්ත්වය ගැන හරිම අවිනිශ්චිතයි. ඉතින් මේ කාලෙත් බොහොම අමාරුවෙන් හරි අපිට කුස පිරෙන්න ආහාර ලැබෙනවා කියන්නේ පිනකට. මේ බොහොම අමාරු කාලයක් ලංකාවට. ඔළුව උස්සගන්න අමාරුවෙන් ඉන්න වෙලාවක් ලංකාව. මේ කාලෙත් මොන දුකක් විඳගෙන හරි බඩ පිරෙන්න කැම ටිකක් හරි කන්න හම්බෙනවා කියන්නේ පිනකට ඒක. පරණ පිනක් ඒ විපාක දීලා තියෙන්නේ. පරණ පිනක්. ඒතර මේ කාලේ පින් කරන්න වැඩියෙන්. එතකොට පින් කරන්න කෙනෙක් කියන්න පුළුවන් පින් කරන්න සල්ලි තියෙන්න එපා හාඳුරුනේ වගේ අදහසක් නේ. එහෙම එකක් නැහැ. මං ගෙදර පින්ක් කරගන්න මම මේ යෝජනාවක් කරන්නේ. ගෙදර හැම ගෙදරකම අද මේ ටීවී එක බලන අයටත් කියන්නේ උදෙන්ම නැගිටලා උයන කෑම ටිකකින් පුංචි පාත්‍රයකට බුදුරජාණන් වහන්සේට දානි ටිකක් පූජා කරන්න හැමදාම උදේට. ලොකුවට නෙමෙයි. පාත්‍ර ඕන නැත්තම් පිරිසයකට හරි කමක් නැහැ. ඒකෙන් කවුරුවත් කාටවත් බඩගින්නේ මැරෙන්නේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මේ කඳ නැතුව ඉන්න මොන බුද්ධ පූජාද කියලා. මේ විශාල වේලක් නෙමෙයි. පුංචි පාත්‍රයකට ඒක පොල් සම්බෝලයි බතුයි වුණත් කමක් නැහැ. ඒකෙන් පළවෙනි කොටස හැමදාමත් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න උදේට. දවල්ට නැතත් කමක් නැහැ. උදේ දවල් දෙකටම නෙමෙයි කියන්නේ. උදේට හැම ගෙදරකම ලංකාවේ උයනවා. ඒක පොල් සම්බෝලයි බතුයි පොල් ටිකකුයි බතුයි වුණත් කමක් නැහැ. පුංචි පාත්‍රයකට හැමදාමත් බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඒ කුසලයේ හොඳට අදිෂ්ඨාන කරගන්න. ඒක ලොකු උදව්වක් වෙයි මිනිසුන්ට. ඒකට ලොකු මුදලක් යන්නෙත් නැහැ. අනික ඒක එහෙම පොඩි පාත්‍රයකට මේ බත් හැන්දක් පූජා කළා කියලා කවුරුවත් සිඟමනට වැටෙන්නෙත් නැහැ. ජීවිතේ පුරුද්දක් කරගන්න. ඒක කරලා බලන්න. ඒ වගේ කුසල් වලින් ඔබට රැකෙන්න පුළුවන්. ඒ බඳු රැකවරණයක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද දේශනාවේ දායකත්වය අත්තිඩිය മന്ത്രി මුල්ල පාරේ පදිංචි ජී.ඩී. ශ්‍රියානි මෙනවිය ඇතුළු පින්නතුන් දායකත්වයේ දරනවා. ඒ ඇතු බොහොම ශ්‍රද්ධාවෙන් අද දවසේ දේශනාවට සම්බන්ධ වෙනවා. පින්වත් ඔබ හැම දිනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ජී.ඩී. ශ්‍රියානි මෙනවියගේ මියගිය පියාණන් වන ජී.ඩී. කුමාරදාස මහත්මයාටත් කේ ඇඩ්ලින් පෙරේරා උපාසිකා මාතාවටත් ඒ වගේම ජී. මානිල් ශ්‍රියන්ති මහත්මිය ඇතුළු සියලු දෙනාගේම සංසාරගත සියලු ඥාති පරම්පරාවට මේ කුසල් උපකාර වේවා. ඒ ශ්‍රියානි මෙනවියගේ පියතුමන් වන ජී.ඩී. කුමාරදාස මහත්මයා
ඇල්ලින් පෙරේරා උපාසිකා මාතාව ප්‍රදාන අනිකුත් සියලුම ඥාතීන්ට මේ කුසල් භවගාමී ජීවිතේ සුවපත් කරගන්න උපකාර වේවා. මේ ධර්ම දානමේ කුසලයෙන් රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය අමා නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. වසර 93ක් සපිරීම සුජීවත්ව සිටින තමන්ගේ දයාබරණීය මෑණියන්ටත් අනිකුත් පවුලේ ඥාතීන්ටත් දුවදරුවන්ටත් මේ හැම දිනාටමත් අපගේ දෙමව්පියන්ටත් ඊටාම සත්පුරුෂව මේ පිණුතුන් ආශිර්වාද කරලා තියෙනවා. මැදිරියට එකතුණු ලොකු කුඩා ඔබ හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. 93ක් වසර සපිරෙන සුජීවත්ව සිටින මෑණියන් ප්‍රදාන ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් දෙදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමීන් වහන්සේ වන මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ උතුම් බුද්ධ ශාසනයේදීම ධර්ම අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මැදිරි පරිශ්‍රවයට පැමිණ ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් උභය ලෝකාර්ථ සංසිද්ධිය පිණිසත් ගෞතම බුද්ධ ශාසනයේ අමා නිවන් පිණිසත් මේ කුසල් මහෝපකාරී වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අත්තිරිය මන්ත්‍රී මුල්ල පාරේ පදිංචි ජී.ඩී. ශ්‍රියානි මෙනවිය ප්‍රදාන ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් උතුම් නිවන් පිණිසම මේ උතුම් ධර්ම දානමේ කුසල් නිවන් දොරටුවක්ම වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල බ්‍රහ්ම රාජ මණ්ඩල මේ කුසල් අනුමෝදන්ව සතුටු වෙත්වා. දෙවියන්ටත් නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කර බෙල් අකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.